හම්බ වෙනවා. ඒ හම්බුනාට පස්සේ ඉස්සරහට හම්බන්තොට නගරය යා කෙරෙන හයිවේ එක හම්බ වෙනවා. ඒ වගේම එතනින් ඕකොල්ලෝ වම් අත පැත්ත අල්ලගෙන යන්න ඕනි හම්බන්තොට පරිපාලන නගරයට යනවා නම්. ඉතින් එක්ස්ප්‍රස් වේ එකේ බයික් එකේ යන්න බැරි නිසා අද මම යන්නේ normal route එකේ. normal route එකත් highway වගේ තමයි. මන්තිරු හතරක් තියෙනවා. ඉතින් මේ පාරේ ඉස්සරහට ගියාම සමනා ගැටයක් හම්බ වෙනවා. ඒක හරියට දා ගන්න ඕනි. හරියට දාගත්තේ නැත්නම් මාතර පැත්තට යන්නත් පුළුවන්. ඉතින් එහෙම ගියාම මේ විදිහට තමයි ඔයගොල්ලන්ට දා ගන්න. බයික් එකේ යන මේ ගමන හරිම calm smooth travel එකක්. ඒ වගේම වටේම කුඹුරු ගම්මාන පරිසරයේ තියෙනවා. ගොවිතැන් ජීවිතේ හරි ලස්සනට දකින්න පුළුවන්. සම්පූර්ණ දුර කිලෝමීටර් 28ක් වගේ බයික් එකේ නම් විනාඩි 30-35න් යන්න පුළුවන්. එක්ස්ප්‍රස් වේ එකේ දැම්ම කියලා ලොකු වෙනසක් වෙන්නේ නැහැ. කිලෝමීටර් 31.8යි සෙට් වෙන්නේ. ඉතින් එතනින් යනවා නම් විනාඩි 32කින් වගේ යන්න පුළුවන්. විනාඩි 3ක් වගේ කාලයක් තමයි ඉතුරු